නැග්ගාම නම් හරිම ලස්සනයි. හරියට නිකන් නුවරඑළියා වගේ සීන් එකක් තමයි උඩ. අපේ නංගිට නම් ප්‍රාර්ථනා ගොඩක් තියෙනවා වගේ. එයා කාසි 10ක් විතර ඒ පොගුණට දැම්මා. Hi guys, අද අපි යන්න හදන තැන තමයි දෙවිනුවර පන්සල, තිස්සමහාරාමය, කිරිවෙහෙර, වැඩිහිටි කන්ද බලන්න. වැඩිහිටි කන්ද නගින්න ගොඩක් කරා යන හින්දා අපි උදේ 4ට විතර ගෙදරින් පිටත් වුණේ. ඔන්න අපි දෙවිනුවර පන්සලට ආවා. අපි මෙතෙන්ට එනකොට උදේ 4:00 වගේ විතර වුණා. මේ අපේ අම්මගේ අතේ තියෙන දේ නම දන්නවද ඔයාලා? ඒ තමයි කුසතන. මේ තමයි ලොව මුලින්ම ඉදි කරන ලද ධම්මපද විහාරය. මේක හරිම නිස්කලංක තැන. ඊට පස්සේ අපි ගියේ තිස්සමහාරාමේ වඳින්න. මං තිස්සමහාරාමේ ඇතුළට යන වීඩියෝ එක විතරයි මං ගාව තින්නේ. අතර වීඩියෝ එක මට ගන්න අමතක වුණා. මේ තින්නේ අපි උදේට කෑම ගත්ත තැන. අනිත් කඩවලට සාපේක්ෂව මෙතන කෑම නම් ගොඩක් හොඳයි. තිස්ස වැවගාව ඉඳන් කතරගම පැත්තට යනකොට තමයි මේ කඩේ තියෙන්නේ. මම මේ කඩේ තියෙන ලොකේෂන් එක යට ඩිස්ක්‍රිප්ෂන් වලින් දාලා තියන්න. උදේ කෑම ගත්තට පස්සේ අපි ඊළඟට ගියේ කතරගම කිරිවෙහෙර බලන්න. අපිට උදේ 10 වගේ විතර වෙනකොට කතරගමට යන්න පුළුවන් වුණා. මේ දවස්වල වතුර අඩු නිසා අපි මැණික් ගඟෙන් එතර වෙලා තමයි එහා පැත්තට ගියේ. වෙන දවස්වලට වඩා අද ගොඩාක් මාළු ඉන්නවා මැණික් ගඟේ. අද පොය දවසක් නිසා සෙනඟ කතරගම ගොඩාක් ඉන්නවා. ඔයාලා කතරගම වාහනෙන් එනවනම් ඔයගොල්ලෝගේ වාහනේ මේ ළඟම විශ්‍රාම ශාලාවේ දාලා යන්න. නැත්තම් ওই පළතුරු කඩවල දැම්මට පස්සේ මිනිස්සු පළතුරු ගත්තට පස්සේ වාහනේ ආයි ගන්නයි කියලා. ඊට පස්සේ අපි ගියේ වැඩ සිටි කන්ද බලන්න. අපිට ඕනම් මේකේ උඩටම වාහනෙන් යන්න පුළුවන්. ඒ වුණාට එදා ගොඩක් පොලිම තිබ්බේ. ඒක හින්දා අපි වාහනේ ගියේ නෑ. අපි පයින් ගියේ. හැබැයි මගදී අපිට හිතුණා අපරාධේ පැයක් හරි ඉඳලා වාහනයක ඉන්න තිබුණේ කියලා. මේක උඩට නගින්න නම් එන අමාරුයි. අපේ නංගිට යන්නට තමයි ගොඩක් අමාරු උඩට නගින්න. අයියෝ මට පයින් ගිහින් එපා වුණා ඒකේ. ඔයාලා මේක උඩට බඩු එහෙම අරන් යද්දි ටිකක් පරිස්සම් වෙන්න. මොකද මේකේ ඉන්න රිලෝන් එක හරිම අමාරුයි උඩට බඩු අරගෙන යන්න. උන් උදුරගෙන දුවනවා ඒවා. අපේ අම්මගේ බෑග් එකෙත් බොහොම අමාරුවෙන් තමයි උඩට අරන් ගියේ. එක රිලෙවෙක් පැනලා අරගෙන දුවන්නත් හැදුවා ඒක. මල්ලි මේ අපේ අතර ඔය මොකුත් නෑ. උඹ මහන්සිද? නම් යන්නේ. ජනරේ කියන්නේ. මොන වුණත් මේකේ උඩට නැග්ගාම නම් හරිම ලස්සනයි. හරියට නිකන් නුවරඑළියා වගේ සීන් එකක් තමයි උඩ තියෙන්නේ.
පේනද පල්ලෙහා ඉන්න දෙන්න? Valura data na hindi nila dinwani. වැඩහිටි කන්ද ගිහින් ඇවිත් හරිම දාඩියයි. ඒක හින්දා අපි ඊට පස්සේ ගියේ නාන්න. ඔයාලා දන්නවද කතරගම කැලේ දේවාලය? අපි ඊට පස්සේ නාන්න ගියේ ඒ කතරගම කැලේ දේවාලයට යන පාරේ පාලම යට. එතන වැඩිය සෙනග නැති හින්දා හොඳට නාගෙන එන්න හැකි. වැඩිය කට්ටිය එහෙම නැති හින්දා එතන වතුරත් හරියම පිරිසිදුයි. ඉතින් නාලේ වෙලා අපි ගියේ දවල් කෑම ගන්න. එතකොට හරියටම දවල් 2ට විතර ඇති. අපි යන්න හිටපු තැන් වලට අපිට කලින්ම ගිහින් එන්න පුළුවන් වුණ හින්දා අපි ඊට පස්සේ ගියා කතරගම තියෙන තා ලස්සන කරලා ලක්ෂ්මී දේවාලයට. කතරගම තියෙන තවත් ලස්සනම තැනක්. මේකේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඒවා වීඩියෝ කරන්න තහනම්. මේක නිකන් හරියට කුරුල්ලෝනයක් වගේ. ලව් බර්ඩ්ලා ගිරව් වගේ කුරුල්ලෝ ගොඩක් මේකේ දක ගන්න පුළුවන්. ප්‍රාර්ථනා කරන තැනකුත් තියෙනවා. මේ පොකුණ ඉස්සරහට ගිහිල්ලා පිටිපස්ස හැරිලා මොකක් හරි ප්‍රාර්ථනා කරලා ඒක පිටිපස්සට විසික් කරාට පස්සේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවයි කියලා අට්ටිය කියනවා. අපේ නංගිට නම් ප්‍රාර්ථනා ගොඩක් තියෙනවා වගේ. එයා කාසි 10ක් විතර ඒ පොකුණට දැම්මා. මේ දේවාලයට කොච්චර ගියත් යන්න එපා වෙන්නේ නැති හේතුව තමයි අපි මේ දේවාලයට ගොඩක් වතාවක් ගිහින් තියෙනවා. හැබැයි යන හැම වතාවකම වගේ අලුතින් දේවල් ගොඩක් ආයෙයි හදලා තියෙනවා. මේ මෙතන අලියගේ පිළිමි ගාව තියෙන කැටේට කාසියක් දැම්මහම අලිය කුංචනාද කරන සද්ද එනවා. ඒ අලියගේ නම සඳලි. ඒක ඒ බෝඩ් එකේ ගහලා තිබ්බා. ඊට පස්සේ අපි අන්තිමට ගියේ තිස්ස වැව ගාව. කතරගමේ තිස්ස වැව ගාව ඉඳන් බෙදපු වයිමාල් කෑල්ලක් කෑවේ නැත්තම් කතරගම ආපු එකනොත් වැඩන්නේ. ඔයාට මම පුංචි දෙයක් පෙන්නන්නද? ඔයාලට පේනද ඔය ඈතින් පේන්නේ අපි කලින් ගිය වැඩහිටි කන්ද. ඉතින් මගේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. තා අලුත් vlog එකකින් අපි ඉක්මනටම හමු වෙමු. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.